dalam masih nggak tuh ya dia lagi nindin nih pak. ඉතින් ඔන්න සුබ දවසක් හැමෝටම. දැන් වෙලා පාන්දර 2යි. අපි දෙහිඅත්ත කණ්ඩිය බලා අපිටත් එන ගමන් ඉන්නේ. මේක අපේ දෙවනි සහනාධාර මෙහෙයුම. අපි මිට සත්‍ය කීපයකට ගන්නොත් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයටමයි ගියේ. අපි ගියපු වෙලාවේ අපිට පොඩි ඉල්ලීමක් ආවා. එහි තියෙන පොඩි පාසලක විදුහල්පති තුනෙක් සහ ඒ අම්මලා තාත්තලා කීප දෙනෙක් ඒ ළමයින්ගේ පොත්පත් සහ පාසල් උපකරණ සියල්ලම ගම් වතුරෙන් යට වුණ නිසා පොඩි අපිට ඒ දේවල් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඒ ගැන මතක් කරලා කලින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. තව කෝස්ට් එකකුත් ෂෙයා කරා. වීඩියෝ එක ගොඩක් අය බලලා ෂෙයා කරලා තිබුණා. ඒක දැකලා අපිට ගොඩක් අය උදව් කරන්න කැමති වුණා. ඇත්තටම අපිව දැකලවත් නැති, අපිව දන්නවත් නැති ගොඩක් අය අපිට උදව් කරන්න කැමති වුණා. ඇත්තටම ගොඩක් ස්තුතියි. මොකද අපි වෙනුවෙන් මේ තිබ්බ විශ්වාසෙට ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. අපිට වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඇත්තටම නම් ගම් වශයෙන් කියන්න බැරි තරම් ලොකු පිරිසක් අපිට දායකත්වය දක්වුවා. බොහොම ස්තුතියි හැම දිනාටම. අපේ ගමේ අය, නෑදෑ හිතමිතුරන්, යාළුවෝ සියලුම දෙනා, තව අපේ මේ විදේශගතව සිටින අපේ සහෝදරීන් සහ මම වැඩ කරන ආයතනයේ සේවකින් සහ නිලධාරීන් විශාල දායකත්වයක් දක්වුවා. නම් ගම් වශයෙන් කියන්න බැරි තරම් ලොකු පිරිසක් ඉන්නවා අපිට උදව් කරපු. ඇත්තටම හැම දිනාටම ගොඩක් ස්තුතියි. තව අපේ නංගිලා සෙට් එක රෑනි දිමරාගෙන මේ දේවල් එකතු කරලා පැක් කරලා ලොරියට බඩු ටික පටවන තෙක් අපිට සප් එක දුන්නා. ඒ හැම දිනාටම ගොඩක් ස්තුතියි, ගොඩක් පිං. එහෙනම් අපි මේ දේවල් ටික අපේ පාසල වෙත ගිහින් බාර දෙමු. එහෙනම් යමු අපිත් එක්ක. ඉතින් උන දැන් තමයි අපි පාසල වෙතට පැමිණියේ. මේක දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ බග්මීදනී පාසල. මේ පාසලේ විද්‍යාපතිතුමා විසින් පොඩි උත්සවයක් සංවිධානය කරලා තිබුණා. අද ඇත්තට මේ පාසලට සුවිශේෂී දිනයක්. මොකද අපි වගේම කැලණි විශ්වවිද්‍යාලයේ සහෝදර සහෝදරියන් පිරිසකුත් මේ පැටවුන් වෙනුවෙන් පොත්පත් සහ පාසල් උපකරණ ගෙනවිත් තිබුණා. තව ඔවුන් විසින් පොඩි තරඟ කීපයක් සංවිධානය කරලා තිබුණා. ඉතින් අපි ඔවුන්ගේ තරඟ සහ පොත් බෙදා දීම අවසන් වෙන තෙක් මදක් පැඳී සිටියා. ගම් තුරෙන් මේ පැටවුන්ගේ පොත්පත් සහ පාසල් උපකරණ සියලුම දේ ඒගොල්ලන්ට අහිමි වුණත් අපේ රටේ මානුෂීය හදවත් තියෙන සහෝදර සහෝදරියන් ඉන්න නිසා මේ පැටවුන්ගේ මූණට හිනාවක් ගෙන දෙන්න අපිටත් පුළුවන් වුණා. මේ සඳහා දායකත්වයේ දක්වපු ඔබ සියලු දෙනාටම මම නැවතත් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් අපි සෝදානම් කරගෙන ආපු දේවල් මේ පැටවුන්ට ලබා දෙමු. ඒ බුදු වචනෙට මෙන්න මෙහෙම හරියටපත් වෙච්ච ළමයි ටිකක් ඉන්නවා කියලා ආරංචි වෙච්ච ඒ මණිවිඩයට ඉතාම දුර බැර ප්‍රදේශවල මෙතන නැවිලා තියෙනවා. මාතර ප්‍රදේශෙට කියන්නේ මම ඇහුවා තවත් කොහොමද කියලා දාවිගෙන අද පාන්දර දෙකට තමයි ඒක මේ පිටත් වෙලා තියෙන්නේ. ගොඩාක් මිනිස්සු මහන්සි අරන් මෙතන නැවිලා ඉන්නේ. ඒකට ගැන කියනවා නම් ඒගොල්ලෝ ටීම් රීඩර් සෙනෙහසේ ගෲප් මාතර වැලිගම ප්‍රදේශන තමයි මේ සහෝදරේ සත්කාරේ අරගෙන අද දෙහිඅත්ත කණ්ඩිය බක්මනී ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. එන මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරලා සිටිනවා අපේ
ගෲප් එකේ සියලු මාතෘ සහෝදර සහෝදරයන්ට අපේ ඉස්කෝලේ පුණ්‍ය දුවාකරුවන් වෙනුවෙන් එම පාසල් විකුණන සහ පොත්පත් බෙදා දීමේ කටයුතු ආරම්භ කරන්න කියලා. හේසල පුතා ඉක්මන් කරලා දෙන්න. හේසල එතකොට hari ini kan jangan ngomong, hari ini jangan ngomong. Ini dia tu yang soal. Dia tu yang soal. Ini yang soal. Kamu fikir sehara. Hari පහසෙන් ළමයිට අවසන් වෙනවා. ආදරණීය දරුවන්ට මේ ආමන්ත්‍රණය අද දවසේ මේ විදිහට සම්බන්ධීකරණය කරන්න පුළුවන්කම ලැබුණේ අපි මම පෝස්ට් එකක් ෂෙයා කරාට පස්සේ සහ මාතර වැලිගම ඉඳන් ඔබට ඊට කලින් වතාවෙත් ඇවිල්ලා වේලියා ආහාර ද්‍රව්‍ය ඔබට ලබලා දුන්නා. ඔබ අසරණ නෑ පුතේ. ඔබ අසරණ නෑ. නමුත් ආපදාවකට ලක්වුණු දරුවෝ සහ දෙමව්පියෝ ඉන්නේ. මේ ලැබෙන දේවල් ඔබට නොමිලේ ලැබෙන නිසා වටිනාකමක් නැති විදියට පරිහරණය කරන්න එපා. මේ පොත්පත් දෙකේ ඉඳන් සපත්තු දෙකේ ඉඳන් අද ඔයාලට ලැබිලා තියෙනවා රුපියල් 10000කට එහා බඩු. 10000කට එහා පැක් එකක් ඔබට ලැබිලා තියෙනවා. ඒක වක්මීදෙනිය විද්‍යාලයේ සංවිධානය අපි මූලික වෙලා මේ වැඩේ කරේ. මම මුලින්ම කිව්වා මේ පෝස්ට් එකක් ෂෙයා කරාට පස්සේ 180 ගාණක් ෂෙයා වුණා. 45000 ගාණක් බලලා තිබුණා. ඒකෙන් මේකට බොත් බෑග් එව්වා අපේ ප්‍රකාශන දන්න ඔයාලා. යාළගේ සංසදයක් තියෙනවා ඒ කණ්ඩායම. ඊට පස්සේ මාතර වැලිගම ටීම් ෆ්‍රීඩම් ආයතනය සහ දෙනිහස ගෲප් මාතර වැලිගම ඉඳලා මේ කණ්ඩායම පාන්දර දෙකට එහෙන් ඇවිල්ලා මේ ටයිම් එකට ඇවිල්ලා ඉන්නේ. මට හිතෙනවා මම පේපර් එක කතා ඔයාලා ගොඩක් දේවල් දීපු ඔයාලා වගේ ලොකු හයියක් වෙන්න මෙතෙන් ආපු මාතර වැලිගම ප්‍රදේශයේ ටීම් ෆ්‍රීඩම් ඒ වගේම දෙනිහසේ ගෲප් ඒ සියලු මහත්මයාට වෙනුවෙන් කෙටි අදහස් දැක්වීමක් වෙන මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සතු මහත්මයාට ඔබ හැම අවසන් ලැබුණා. දැන් කට්ටිය ගොඩක් මේ අමාරුවෙන් ඉන්නේ බඩු තියාගෙන උදේ ඉඳන් ඉඳලා ගොඩක් අමාරුයි කියලා මූණ වලින් පේනවා. ඉතින් මේ විදුහල්පති මාඩ වටියක් කියලා යනවා. අපිට පුළුවන් විදිහට අපි ආපහු ඇවිල්ලා ඒවාරින් මේ වෙලාවේ මේ උපනාව කියන දෙයට අපිට පුළුවන් විදිහට සම්බන්ධ මේ එක වෙලා මේ වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් විදිහට උදව්වක් දෙන්නම් කියලා. ඉතින් ඒකත් එක්ක මේ අපේ විදුහල්පති මාඩ එක්ක මේ අපේ සෙනසුරු නිරූප අයියයි අපේ ටීම් ෆ්‍රීඩම් සහෝදරයෝ එකතු වෙලා ඒ වගේම මේකට අපිත් එක්ක එකතු වෙච්ච පිටක් ඉන්නවා. ඒ ඔක්කොම බලාපොරොත්තු වෙන්නේ මේ ඉතරහා ඉන්න මේ ඔයාලා වගේ දරුවන්ගේ ඉතිරි අනාගතයේ හොඳ දෙකලගෙන ඔයගොල්ලෝ හොඳ තැන් වලට ගිහිල්ලා මේ ඉන්න තැන් වලින් හොඳ තැන් වලට ගිහිල්ලා ඔයාලගේ ජීවිතේ සතුටින් ගත කරන්න ලැබෙන එක ඊට වැඩි. ඉතින් මේ වෙනුවෙන් උදව් කරපු අපේ ටීම් ෆ්‍රීඩම් සහෝදරයෝ සහ සෙනසු ගෲප් මේ ප්‍රධාන පිරිසක්ලු මේ වෙනුවෙන් අපිට මුදල් ආධාර කරපු සියලු දෙනාට මේ වෙලාවේ ස්තුති කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් දැන් කියලා දෙන තා පොඩි වෙලාවක් තිබ්බොත් ඔයගොල්ලන්ට ටැග් එකක් අපෝ වෙල්සිකල තියෙනවා. ඒ නිසා ඉතින් වැඩම දෙන්න කරගන්න අපේ ගෲප් කමාන්ඩර් අවස්ථාවක්.
ඉතින් ඔන්නම තමයි පොත් බෙදා දීමේ උත්සවය අවසන් වුණේ. උත්සවයේ අවසානයේදී මේ විදුහල්පතිතුමා සහ කාර්ය මණ්ඩලය දෙමාපියන් විසින් අපිට දිවා භෝජන සංග්‍රහය සෝදානම් කරලා තිබුණා. අපි ඒ දේවල් භුක්ති විඳලා ඔවුන්ටත් ස්තුති පුද කරලා අපේ ගම්බිම් වෙත එීමට පිටත් වුණා. ටීම් ෆ්‍රීඩම් සහ සෙනෙහස ගෲප් අපේ සහෝදරීන් මේක සංවිධානය කරලා මේකට මූලිකත්වයේ අරගෙන මේ දේවල් ලස්සනට වැඩ ටික කරගෙන ගියා. මේ පැටවුන්ගේ මූණට හිනාවක් ගෙන එන්න දායකත්වයේ දක්වපු ඔබ සෑම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපිට වචනකින් හරි උදව් කරපු සෑම දෙනාටම ස්තුතිවන්ත වන ගමන් අපි ඔබෙන් සමු ගන්නවා. එහෙනම් සුබ දවසක්.